මේ තමයි උමන්දා. උමන්දාගම වල දන්නවනේ සමන්තබද්ද හිමියන්. සමන්තබද්ද හිමියන් වැඩ සිටින විහාරස්ථානය තමයි මේක. ඒතර මේක පිහිටලා තියෙන්නේ කුරුණෑග. මේ තියෙන්නේ කොටියෙන්. මේ කොටියෙන් වල තමයි මෙහි වැඩ සිටින හිමියන් වැඩ සිටින්නේ. ඒතර මේක ඇතුළට ගිහපුවාම මෙන්න මේ වගේ ලොකු වැවක් හම්බ වෙනවා. මේ වැව වටෙන් තමයි මේ පන්සලට යන්න තියෙන්නේ. මේ ඈතින් පේන්නේ ඒක දේවාලී පන්සල. එතකොට ඒක හදලා තියෙන්නේ තායිලන්ත ශෛලියකට වගේ තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවන් නිර්මාණය කරලා තියෙන්නේ මෙහි වැඩ සිටින හිමියන්ට පේන පිණිස. එතකොට මේ තියෙන්නේ උමන්දායේ වගාව. පොල් රබර් නම් තියෙනවද දන්නේ නැහැ. පොල් නම් තිබ්බා. පොල් අඹ නිල් කටරළු සහ චම්බු වනම් මොනයි කීක වගාවන් ගොඩක් තිබ්බා. කියලා ඉවර කරන්න බෑ ගොඩක් තිබ්බා. එතකොට මේ තමයි නිෂ්පාදන අලුයසර උමන්දා. ඒකේ පොත් අර්ග එතකොට කෑම බීම තෙල් ජෑම් සෝස් හැමදේම තියෙන. ඕන දෙයක් අපිට මිලදී ගන්න පුළුවන්. මේ තමයි උමන්දායේ ගවලය. මෙතන ගවය ගොඩක් ඉන්නවා. එයාලා මාර සෑහෙන වැඩ කොටසක් කරනවා උමන්දාවට. මේ තියෙන්නේ මරුම එක්ක. කොණ්ඩේ ටින් කරලා මාර ලස්සනයි. අපහප ඉන්නවා චුයින් ගම් එක හැම වෙලේම. ඒතර මේ තමයි උමන්දායේ වායු කරන්නේ. ජීව වායු කරන්නේ. ඒතර මෙතනින් තමයි ඔය පේන්නේ ගෑස් නිෂ්පාදනය කරන. එයාලා එදිනෙදා කෑම හදන්න ඔය ගෑස් ගන්න. මේව හදන්නේ ගවයන්ගේ මූත්‍රා සහ ගොම්බෙටි වලින්. ඒතර මේ අපි අයිතින් දැක්ක පන්සල. මේ තියෙන පන්සල මම කිව්වේ තායිලන්ත ශෛලියකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එතනම මේ ඈතින් පේන්නේ කොටේජ්. ඒ කොටේජ් වලටත් යමු. එතන මේ දැන් ඔය වැවත් එක්කම ඔන්න ඔය තියෙන්නේ දේවාල. එතකොට මේ තියෙන්නේ කොටේජ්. මේ කොටේජ් අපිට මිලදී ගන්න පුළුවන් දවසකට හරි දෙකකට හරි අපි එතන නවාතැන් ගණන් අපිට මිලදී ගන්න පුළුවන්. ඒවා හදලා තියෙන්නේ කන්ටේනර් පෙට්ටි තියෙන්නේ. අන්න ඒ වගේම තමයි ඒවා හදලා තියෙන්නේ. එතකොට මේවා නිකන් අර කබානාස් විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ. ඇතුලේ බෙඩ්ස් දෙකයි, ක්ලෝතින් රෑක් එකයි, වොෂ්රූම් එකයි තමයි තියෙන්නේ. අපිට ඕන නම් එක ෆැමිලි එකට ඒ කියන්නේ ඇවිල්ලා මේක රූම් එකක ඉන්න පුළුවන්. මාර පිරිසුදුයි ඇතුළ එහෙම මාරම ලස්සනයි. ඔම් බලන්නකො බෙඩ්රූම් බෙඩ්ස් දෙකයි ක්ලෝතින් රෑක් එකයි වොෂ්රූම් එකයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ චෛත්‍ය වහන්සේ තියෙන ස්ථානය. මේ තියෙන ලොකු චෛත්‍ය වහන්සේ. ඒක ඇතුළ තමයි මේ. ඒකේ විවිධ ප්‍රතිමාවන් තියෙන බුදු ප්‍රතිමා සහ යක්ෂ ප්‍රතිමා, එතකොට දේව ප්‍රතිමා හැමදේම තියෙනවා. එතකොට මේ තියෙන්නේ ලොකු චෛත්‍ය ඇතුළෙන් තියෙන පොඩි චෛත්‍ය. එතෙන් අපිට පුළුවන් මෙතන මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. ඒ නමින් බුද්ධ ප්‍රතිමාවක් ඉල්ලගෙන අපිට පුළුවන් මෙතෙන් පූජා කරන්න. ඔය පූජා කරපු ප්‍රතිමාවන් තමයි මේ තියෙන්නේ.